ගොඩක් අය අපෙන් අහනවා කොහොමද මෝල්ට් හදන්නේ කියලා අපි මේ දවස්වල දාන හැම පෝස්ට් එකකටම වගේ කමෙන්ට් කරලා. ඉතින් ඔන්න අද වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට බේසික්ම විදියකින් කොහොමද මෝල්ට් හදන්නේ කියලා. මේ තියෙන අපි හදපු මෝල්ඩ් එක මේ මෝල්ඩ් එක හදන්න ප්‍රධාන හේතුව තමයි මේක හදන්න යන කොස්ට් එක ගොඩක් අඩුයි. හැබැයි ඉම්පෝට් කරන්න යන කොස්ට් එක ගොඩක් අඩුයි. ඉතින් අපි හිතුවා මේ මෝල්ඩ් එක ඔයාලට කැඩලා හදන්න අපිම හදලා දෙනවා කියලා. ඉතින් මේ මෝල්ඩ් එක හදන්න අපි යූස් කරේ මේ ඔරිජිනල් මෝල්ඩ් එක. ඔයාලටත් එක වගේ මෝල්ඩ් ගොඩක් ඕන කරන වෙලාවවලදී එක මෝල්ඩ් එකක් අරන් මෙහෙම කරලා බලන්න පුළුවන්. ඉතින් අපිට රෙසින් ඕන වෙනවා. ඒ රෙසින් ලික්විඩ් එකත් ඔයගලන්ට අපෙන් ගන්න පුළුවන්. මුලින්ම අපි මේ මෝල්ඩ් එකට රෙසින් දාලා මේ විදිහට මලක් හදා ගන්නවා. රෙසින් වලින් මල හදන්න දන්නේ නැති අය ඉන්නවනම් ඒකටත් අපි වීඩියෝ එකක් අරගෙන එන්නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මෙහෙම මලක් හදාගත්තට ඔයාලට ගෙදර තියෙන බුදු පිළිම, දේව පිළිම මේ ඕන දෙයකට මේක try කරලා බලන්න පුළුවන්. අපි හදාගත්ත මල මේ වගේ බේස් එකකට ෆැබ්‍රික් ග්ලූ ගාලා අලව ගන්න ඕනේ. ඒක හොඳට හය වුණාන් පස්සේ ක්‍රාෆ්ට් මෝල්ඩ් සිලිකන් එකේ A part B part දෙකෙන්ම අපි 25 ග්‍රෑම් ගානේ මැන ගන්නවා. අපි මේකෙදි කලින්ම දන්නවා 50යි යන්නේ කියලා. මොකද අපි මේ මෝල්ඩ් එක කලින් හදලා තියෙන හින්දා. ඔයාලා හදන මෝල්ඩ් එකේ හැටියට එකට එක අනුපාතයෙන් මේ දෙක මික්ස් කරගන්න ඕනේ. අපි විනාඩියක් විතර මේක මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන අපි හදාගත්ත අර බේස් එකට මේක දාන්න. එකපාර දාගන්න යන්න එපා. මේ වගේ පොඩ දාන්න ඕනේ. ඒ වගේම මේකේ හැම තැනකටම හරියාකාරව ගිහින්ද බලලා බබල්ස් තියෙනවා නම් මේ වගේ ටූත් පික් එකකින් අයින් කරලා තමයි ඊටු ලේයර් එක දාන්නේ. ඔයාලා අපි වීඩියෝ එකේ දාන විදිය හොඳට බලන්න. ඒ විදියට තමයි ඔයගොල්ලෝ කරන්නත් ඕනේ. හොඳ ෆිනිෂින් ලුක් එකක් එන්න ඕන නම් ඔයාලා ලේයර් දාන්න එකපාර දාන්න යන්න එපා. ඊට පස්සේ මේක විනාඩි 15ක් විතර වේලෙන්න තියන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ මෝල්ඩ් එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මේ කිව්වේ එක ක්‍රමයක් විතරයි. තව ක්‍රම තියෙනවා. මෙන්න මේ ක්‍රමයේදී ඒ මෝල්ඩ් එකේ විදියට මේ සයිස් එක මේ වගේම හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපිට අවශ්‍ය මෝල්ඩ් එක කස්ටමයිස් කරලා හදාගත්ත විදිය තමයි මේ ලංකා මෝල්ඩ් එකේ තියෙන්නේ. ඉතින් මේ විදියට එක විදිය මෝල්ඩ් අපිට කස්ටමයිස් කරලා හදාගන්නත් පුළුවන්. මේ ක්‍රම ඉගෙන ගන්න නම් අපේ channel එක subscribe කරලා follow කරලා තියාගන්න. ඉතින් try කරලා බලන්න. කැමති අයට මේ වගේ පුංචි පොල් දෙකක් අපෙන් ගන්න පුළුවන්. ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න ඔයාට එන්න ඕනෙම තැන තමයි අපි කතර පෙට්ටගම shop එකේ සබන් හදන්න ඕනි කරන items, ඉටිපන්දම් හදන්න ඕනි කරන items, රෙසින් ආර්ට් කරන්න ඕනි කරන items, ඒ වගේම pipe cleaners, embroider මේ වගේ ගොඩාක් දේවල් වලට ඕනි කරන items අපේ shop එකේ තියෙනවා. ඉතින් කල්චර් shop එකේ තියෙන්නේ කල්චර් ලුමිනෙක්ස් book shop එක ගාගෙන shop තුනක් ගාලා පැත්තට ආවයන් පස්සේ බෙහෙත් බඩ කඩේට උඩ තට්ටුවේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන වගේ ගොඩාක් items අපේ shop එකේ තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න අපේ shop එකට ඕඩර් එකක් දාන්න ඕන නම් online අපි WhatsApp number එකට message එකක් දාන්න 077 514 25 72 077 460 25 72. ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න ඔයා එන්න ඕන තැන තමයි කල්චර් පෙට්ටගම shop එක.